අපිට දැනෙන හැඟීම් අපි අනිත් අයට වඩා වෙනස් විදිහකට ඉංග්‍රීසියෙන් කියමුද? එහෙනම් අපි යමු වීඩියෝ එකට. මට හරිම සතුටුයි. කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? I am මට so ගොඩක් හරිම happy සතුටුයි. අපේ හැඟීම් ගැන කතා කරනකොට සමහර වාක්‍යවලදී I am මට කියන අදහසින් පාවිච්චි කරනවා. ඒක හොඳට මතක තියාගන්න. I am so happy. මට හරිම සතුටුයි. මම මේ ගැන ඇත්තටම ගොඩක් උද්‍යෝගයෙන් ඉන්නේ. කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? I'm මම ඉන්නේ. Really ඇත්තටම. Excited උද්‍යෝගයෙන්. About ගැන. This මේ දෙය. I'm really excited about this. මම මේ ගැන ඇත්තටම ගොඩක් උද්‍යෝගයෙන් ඉන්නේ. මම ඉන්නේ පොඩ්ඩක් කනගාටුවෙන්. I'm මම ඉන්නේ. A bit පොඩ්ඩක්. Upset කනගාටුවෙන්. I'm a bit upset. මම ඉන්නේ පොඩ්ඩක් කනගාටුවෙන්. මම අද ඉන්නේ ටිකක් දුකින්. ඉංග්‍රීසියෙන් කියන හැටි බලමු. මම feel දැනෙනවා. අපිට හිතට දැනෙන තත්ත්වය තමයි මෙතනදි කියවෙන්නේ. down මෙතනදි අදහස දුකින්. today අද. I feel down today. මම අද ඉන්නේ ටිකක් දුකින්. මම මවිතයට පත් වුණා. ඉංග්‍රීසියෙන් මේ විදිහට කියමු. I'm මම ඉන්නේ. shocked මවිතයට පත් වුණා. I'm shocked මම මවිතයට පත් වුණා. ඒක පුදුම සහගතයි. මේ විදිහට කියමු. That's ඒක surprising බලාපොරොත්තු නොවූ. පුදුම සහගත. That's surprising ඒක පුදුම සහගතයි. මම කලකිරිලා ඉන්නේ. ඉංග්‍රීසියෙන් කියමු. I'm මම ඉන්නේ. frustrated කලකිරීමට පත් වූ. පීඩාවට පත් වූ. I'm frustrated මම කලකිරිලා ඉන්නේ. මට කේන්ති ගිහින් ඉන්නේ. ඉංග්‍රීසියෙන් මේ විදිහට කියමු. මම feel දැනෙනවා. annoyed අමනාප වූ. කේන්ති ගිය. I feel annoyed මට කේන්ති ගිහින් ඉන්නේ.
ඔයාලගේ හැඟීම් අනිත් අයට මේ විදිහට කියලා බලන්න.